Hello, hello, Hello. hello, है ना। Uh, अरे वाह, ये नादिया ध्यान से आता रहा है ना। uh, हाँ, आपके करेगी यार। अरे दे, mm, एक ओके करा। mm, फोटो यार। पेनो ने uh, क्या करो पे पेनो। uh, हाँ, ඊට පස්සේ බං ඒක ඕකේ කරා. එන එක ඊට පස්සේ බලොත් නිව් ප්‍රොජෙක්ට් එකක් ගන්න තියෙන්නේ. mm, මෙතන නිව් එකට ගියා. mm. ඊට පස්සේ නිව් එකේ මේ ජෙනරල් ඩීටේල්ස් ටික එකේ තියෙනවා මේක බං. මේ ඉංග්ලිෂ්ද මේ මෙට්‍රික්ද ගන්න ඕනේ කියන එක තියෙනවා. Mm. ඒක SI අපි මිලිමීටර් වලින් දාන නිසා මෙට්‍රික්නේ ගන්නෙ. Mm. මෙට්‍රික් දැම්මා. ඊට පස්සේ එක හරි. ඊට පස්සේ මේ අපිට ඕන රේටින් සිස්ටම් ඒ එකක් දාන්න පුළුවන්. ඒකේ තව ඒවා කට්ටිය යගයක් දෙපන්නේ යට. ඒව ඕනේ නැහැ. ඊමේල් ඇඩ්‍රස් අනම්ම නම් ඒව ඕනේ. අර ෂෝ ඒවා ටික් කරලා තියෙන්නේනේ. ඒව හරි ඔටෝ හරි. වෙනවා අපේ. ආ. එතකොට මේ ලීඩ් රේටින් සිස්ටම් දෙන්න පුළුවන් කැමති නම් ඒ කියන්නේ? ඒ කියන්නේ අපේ ග්‍රීන් බිල්ඩින් හරි ලීඩ් හරි ඔව්. මේවා තියෙනවානේ ඔව්. GPSL අනම්මන ඔව්. ඒ වගේ රේටින් සිස්ටම් එකක් ඕන නම් ඒක දාන්නත් පුළුවන්. ඔව්. ඔව්. ඒවා අපේ ඇප් එක අදාළ නැති නිසා ඒක ඕනේ නැහැ. mm. ඊට පස්සේ මේවා ඩිෆෝල්ට් එනවා බං අපිට ඕන වෙනස් කරගන්න පුළුවන් ඇස්ට්‍රේ ස්ටෑන්ඩඩ් එක Mm. 62.1 කියන එක එන්නේ වෙන්ටිලේෂන් වලට එනර්ජි වලට එනවා 90.1 එක. Mm. එතකොට කරන්සි එක අපේ මේක නෑ බං. ඒ කියන්නේ LKR නැහැ. Mm. ඒක නිසා ඉන්ටර්නැෂනල් එක ඉතින් මේ ඩොලර්ස් නිසා ඩොලර් වලින්ම තමයි තියන්න වෙන්නේ. Mm. ඊට පස්සේ ඕකේ කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එනවා. Mm. හරිද? ඊට පස්සේ මුලින්ම මේ මේවා කරගන්න ඕන ප්‍රොජෙක්ට් එක මේ අපිට සේව් කරගන්නත් පුළුවන් මුලින්ම ප්‍රොජෙක්ට් එකේ නේම් එකක් දියා. වක්කරෙන් දෙ තියෙනවා හොටෙල් බිල්ඩින් නම් හොටෙල් වක්කරේ විස්තරය දාලා හොටෙල් කියලා දුන්නා. මේ මේ ප්‍රොජෙක්ට් එකේදී මේ නම දියා. නම දීලා සේව් කරා. හරිද? ඊට පස්සේ එනවා මචං මේ වෙද එක ඉස්සල්ලාම තියෙන්නේ. වෙද එක ඩිසයින් කරන්න තියෙනවා. වෙද එක ඩිසයින් කරන්න වෙද එකට ගියා ඩබල් ක්ලික් කරා. හරිද? මේ ඊට පස්සේ රීජන් එක අහනවා. රීජන් එක අපි ඇවිල්ලා ඒසියා පැසිෆික් නිසා ඒසියා පැසිෆික් දෙනවා. කැනඩා නම් මනම් තියෙන්නේ. මේ ඒසියා පැසිෆික් දෙනවා. ලොකේෂන් එක ලංකාව දෙන්න පුළුවන්. මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා. මෙතන ශ්‍රී ලංකා කියලා ගාන් එතකොට එනවා. ශ්‍රී ලංකා එනවා. ඊට පස්සේ කොලම්බෝ කියන එක එයාටෝ ගන්නවා සිටි එක. ඒ වෙද ඩීටේල්ස් ටික ඩිසයින් පැරාමීටර්ස් ටික එයා ගන්නවා. ඒ ඒවා කොලම්බෝ කියන කිසි එක දෙයක් වෙනස් අපිට කරන්න බැරිද? කොලම්බෝ කියන එකත් අපිට නෑ ශ්‍රී ලංකා කියලා දුන්නොත් කොලම්බෝ ආ තමයි සිටි එන්නේ. එක විතරයි එන්නේ. මේ අපිට ඉතින් මෙතන නම වෙනස් කරන්න පුළුවන් ඒ වුණාට වෙදර් ඩේටා ටික වෙනස් වෙන්නේ නැහැ. මේ ජැෆ්නාරි මොනාරි දෙන්න පුළුවන් කියලා ගහන්න පුළුවන් වැඩක් ආහ්. නැහැ. හරි. කොලම්බෝ වෙදර් ඩේටා ටික තමයි එතකොට අර හම්බෙන්නේ. ඇකියුරේට් වෙන්නේ නැහැ. ඒතකොට ටිකක් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. Mm. ඊට පස්සේ මේ ඩිසයින් ටෙම්පරේචර් එක එයා ඔටෝ අරගන්නවා තියෙනවා. ඩ්‍රයි බල්බ් එක, වෙට් බල්බ් එක ඒව ගන්නවා. ඒ ඩිසයින් සෝල එකත් එයා ගන්නවා. ඊට පස්සේ මේ සිමියුලේෂන් කියන එක තමයි මේ සිමියුලේෂන් වෙද ෆයිල් එකක් අපිට දාගන්න පුළුවන්. හැබැයි අපි සිමියුලේෂන් වෙද ෆයිල් මේ අපේ ගාව තිබුණොත් දාගන්න පුළුවන්. නැත්තම් ඉතින් මේකේ තියෙන වෙද ෆයිල් එක තියෙන ලංකාවේ වෙද ෆයිල් නෑ බං මේකේ. සිමියුලේෂන් වෙද ෆයිල්. ඒවා තියෙන ඉන්දියාවල විතරයි තියෙන්නේ. මේ ඒක නිසා මෙතනින් මේ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ.
මේ තියෙන මේ ලයිබ්‍රරි කියන එකෙන් දැකනේ මෙතන select from have library ආ කියලා තියෙනවා. එතන ඉන්දියා කියලා ගෑවුවම එනවා සෙට් එක. මේ තියෙන්නේ ඉන්දියා කියලා ගෑවුවම අහමබාද්, කල්කටා, චෙන්නයි, ඔය රස්නේ පැත්තක් ගත්තනම් මුම්බයි. ඈ අපිට රස් ටිකක් ළඟ එකක් වගේ මොනවද තියෙන්නේ නාග්පුරද ළඟ අපිට. රස්නේ එකක් මට මතක. ගත්තනම් අර ඔව් රස්නේ වැඩි. නාග්පුර තමයි මම මතක විදියට මට මම දැම්මේ. ආ මේ පොඩ්ඩක් අපේ වෙද කන්ඩිෂන් එකත් එක්ක ළඟින් යන එක. ආ මේ ඒක දාලා ඒ වෙද ෆයිල් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ආයෙ ඒකට අදාළ වෙද ටික ගන්නවා. ඊට පස්සේ වෙද එක ඕකේ. ඊට පස්සේ ඕකේ කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ වෙද ෆයිල් එක ඕකේ වුණා. ඊට පස්සේ තියෙන අපිට කූලින් ලෝඩ් එක කැල්කියුලේට් කරගන්න. ඊට පස්සේ මේ ස්පේස් කියන ටැබ් එකට ගිහිල්ලා උඹ මේ වෙනකොට මේ ස්පේසස් කියන එක ගහන්න කලින් අනිවාර්යයෙන්ම මේ මුළු බිල්ඩින් එකේම ඒරියා ටික තියෙන්න ඕනේ බගාව කැල්කියුලේෂන් එක. ඒ කියන්නේ අපි රූම් එකක් ගත්තකො උඹේ මේකේ ලොබි එක කියලා හිතමුකෝ. ආ ලොබි එකේ දිග පළල උස ෆ්ලෝ ඒරියා. තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ආහා ඊට පස්සේ ඒකේ වින්ඩෝ ෂෙඩියුල් එකක් තියෙන්න ඕනේ, ඩෝ ෂෙඩියුල් එකක් තියෙන්න ඕනේ කාමරෙන් කාමරයටම. ආහා හරිද? මේක කරන්න කලින් මම මේ කියන්නේ. මේක කරන්න කලින් ඒ ටික සෙට් කරගෙන ඉන්න ඕනේ. හරි හරි. ඊට පස්සේ මුලින්ම ස්පේස් එකට ගියා. ඒකේ new default space කියන එක ඩබල් ක්ලික් කරා. ඊට පස්සේ අපේ හිතමුකෝ දැන් ඔබ මේ කාමර 12ක් නේද මේකේ තියෙනවා කිව්වේ. අ, අපි හිතමුකෝ ඒ කාමර 12ට වෙන පළවෙනි වෙනම තට්ටුවේ ඔබ කාමර තමයි. පළවෙනි තට්ටුවේ කාමර 12යි. 12. ඒක තමයි අපි හිතමු ග්‍රවුන්ඩ් ෆ්ලෝ මේ ගහමුකෝ අපි එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ ෆස්ට් ෆ්ලෝ. ග්‍රවුන්ඩ් එක නැද්ද මේකේ? ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒකේ නෙමෙයි කාමර 12 තියෙන්නේ. ආ අපි හිතමුකෝ එන්න ෆස්ට් ෆ්ලෝ. ෆස්ට් ෆ්ලෝ කියලා. ආ ප්ලස් ෆ්ලෝ එකේ රූම් 1 රූම් 1 කියන උඹ ගහපන්. රූම් 1 කියන එක ගත්තා. අපි හිතමුකෝ ඒක නිකන් ඔෆිස් එකක් වෙන්නත් පුළුවන්. අපි හොටෙල් නිකන් රූම් එකක් කියලා හිතමුකෝ. රූම් 1. ආ ඊට පස්සේ ෆ්ලෝ ඒරියා එක දාන්න ඕනේ. හරිද? ස්ක්වයර් මීටර වලින් තියෙන්නේ මචං. ස්ක්වයර් මීටර වුණාම මේ බල්ලා දාපන් ඉතින්. මීටර කිය 5යිද 10යිද අපි 5 හිතමුකෝ මීටර්ද නිකන් මේ තියෙන්නේ. අඩියංගල් මීටර නෑ අඩි අඟල් නම් අර මම උඹට කිව්වේ මුලින්ම මේක ආ ජෙනරල් ඩේටා කියන එක. මෙට්‍රික් ඒක ඉම්පීරියල් වලට දාගන්න ඕනේ උඹ. ආ ඉම්පීරියල් නෙමෙයි ඉංග්‍රීසි එකට දාගන්න ඕනේ. ඉංග්‍රීසි ඉම්පීරියල් එකට දැම්මම මේ වෙන්නේ. ඔව් ඉංග්‍රීසි එක ආ දැම්මම තමයි අඩි අඟල් වලින් ආහා එන්නේ. මේ මෙතනිනුත් ඕන වෙනස් කරන්න පුළුවන් කරනවද එකක් අඩි අඟල් වලින්ම ආවොත් එතකොට මොනවද මේ වලින් එන්නේ? වර්ග අඩි එනවා ඊට පස්සේ ස්ක්වයා මේ වලින් එන්නේ මොනවද මේ BTU අර රෙෆ්‍රිජරන්ට් කිලෝවොට් ටන් වලින් නෙමෙයි එන්නේ. ඒතකොට අවුලක් අරකත් වෙනවනේ. ඉංග්‍රීසි වලින්ම තමයි එන්නේ. අවුලක් නැහැ. අර බ්‍රිටිෂ් මේ වලින්ම තමයි එන්නේ. BTU අව ඔව් ඒ වලින් තමයි එන්නේ. මේ වෙන්නේ. ඒ කියන්නේ අඩියංගල් මේ වලින් දුන්නොත්. කූලින් ලෝඩ් කැල්කියුලේෂන් අර කිලෝවොට් ටන් වලින් නෙමෙයි එන්නේ. ආහා කිලෝවොට් ටන් වලින් ඕන නම් මේ නෑ ඉම්පීරියල් ඊට පස්සේ මේ BTU එක මෙට්‍රික්ස් ඒකට කියලා කන්වර්ට් හදන්න කරන්න පුළුවන් නේ. පුළුවන්. 50 ඒ කට අඩියට වගේ. අපිට අඩි අඟල් වලින්ම දාගන්නවා නම් මෙතන තියෙනවා ඔව් මචං අඩියංගල් වලින් මේ දැම්මනම් හරි මොකද නැත්තම් අරගේ ඔක්කොම මේ මීටර වලින් මාරු කර ඉන්න ගියාම නඩුවක් වෙනවනේ. මේ තියෙන මෙතන තියෙනවා මචං මේ තියෙන වින්ඩෝ එක. ආ ඒකේ තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් ප්‍රෙෆරන්සස් කියලා. මේ තියෙන මේ ආ පේනවද ඔබට? ආ අන්න ඒක ක්ලික් කරා. ඒක ක්ලික් කරලා එතන ඉංග්‍රීසි කියන එක දාපන්. ආ ඉංග්‍රීසි කියලා දැම්මම එනවා අඩි අඟල් වලින්. ඊට පස්සේ ආයෙමත් ස්පේස් එකට ගියා. අලුත් ස්පේස් එකක් ගත්තා. දැන් තියෙන ස්ක්වයර් ෆීට් වලින් පේනවද? හ්ම් දැන් තියෙන ස්ක්වයර් ෆීට් වලින් මේක මොකද දැම්මේ ෆස්ට් ෆ්ලෝර් නේ. ෆස්ට් ෆ්ලෝර් රූම් 1 හරිද? අපි හිතමුකෝ වර්ගාඩි 300යි කියලා පළවෙනි කාමරේ නිකන් දාන්නේ හොඳ. ආ බාහිරයට ඒරියා එක දාපන්. දිග පල්ල වැඩි කරලා. මේ රූප් එකේ හයිට් එක අපි හිතමුකෝ 12ක් කියලා. අඩි 12ක් දානවා.
හ්ම්. හරිද සීලින් හයිට් එක. ඊට පස්සේ මේ බිල්ඩින් එකේ weight එක එයා ගන්නවා මචං. අපි දෙන ඒරියා එකත් එක්ක බිල්ඩින් එකේ මොන weight එකද තියෙන්නේ කියලා එයා ගන්නවා. හරිද? හ්ම්. ඊට පස්සේ උඹ මේ ස්පේස් එක මොනවද යූසේජ් එක කියන එක දාන්න ඕනේ මෙතන ඩිෆයින් කරන්න ඕනේ. හොටෙල්නේ. හොටෙල් කිව්වම මේක හොටෙල් කියලා කැටගරි එකක් තියෙනවා ජෙනරලුත් තියෙනවා. හොටෙල් කැටගරි එකේ තියෙනවා මේ තියෙන්නේ ස්ලීපින් ඒරියා, බෙඩ්රූම්, ලිවින්, ලොන්ඩ්‍රි, මේ ලොබි, මල්ටිපර්පස් ඇසෙම්බලි ඒ ඔක්කොම තියෙනවා. හරිද? ආ. එතකොට අපි හිතමුකෝ මේක මේ ලිවින් ඇන් බෙඩ්රූම් කියලා. හ්ම්. බෙඩ්රූම් කියන යූසේජ් එක දානවා. එතකොට එයා ඒකට හරියන්න මේ එතකොට ඔහොම මේවා අගය කාමරවලට වෙනමයි ඒ තැන්වලට වෙන වෙනමද කරන්න ඕන? ඔව් ඔව් රූම් ඒකයි රූම් එකෙන් රූම් එකට කරන්න ඕනේ. මොකද දැන් රූම් 12ක් තියෙනවා රූම් 12ට කරන්නත් ඕනේ. ලොබි තියෙනවා නම් ලොබි වලට වෙනම කරන්න රෝම් ඕනේ. ඔක්කොම කිචන් මේ ටිපිකල් කරන්න බැරිද? රෝම් ඒ කියන්නේ ඔක්කොම එක සයිස් එකට යන්නේ. ඒක උඹගේ වැඩක්. මේකෙන් ඒකේ අදාළ නැහැ. මේකට උඹට එකම රූම් එක වුණත් මුළු මේ හොටෙල් එකටම දාන්නත් පුළුවන්. මේකේ ගැටලුවක් නැහැ. ඔයගේ ආ. ඩිසයින් එකේ හැටියට තමයි මේක මේ වෙන්නේ. ඩිසයින් එකේ හැටියට මේක වෙනස් කරන්න පුළුවන් ඕනම විදියකට. හ්ම්. හ්ම්. ඒ කියන්නේ දැන් නැත්තම් කාමර මේ 12 තියෙනවා නම් කාමර 12ම එකම වගේ නම් ඒතකොට කාමර ඔව් 12ටම කරන්න ඕනේ. කාමර 12 එක වගේ නෑ එකක් කරලා ඩුප්ලිකේට් කරන්න තියෙන්නේ. ආ. රූම් එකේ මේ නම්බර් එක වෙනස් කරන්න විතරයි තියෙන්නේ. රූම් 1 2 ආ. 3 කියලා බෙහෙතිනේ. ආ. කාමර 12ම ටිපිකල් නම් රූම් ආ. 1 එක කරා ඒක ඒ ඩුප්ලිකේට් වුණාට කරනවා. කාමර 12 ෆේස් කරලා තියෙන්නේ පැති තුනකට. ඔව් අන්න එතකොට වෙනස් වෙනවනේ බං ඉතින්. ආ. එතකොට දොර ජනෙල් වෙනස් වෙනවා. ආ. එතකොට අනිවාර්යයෙන්ම මේක අලුතෙන්ම මේ අර ආ. මේ ජෙනරල් ඩේටා ටික තිබිලා අර දොර ජනෙල් ටික වෙනස් කරන්න වෙනවා අපිට. ආ. ආ. මේ ඔන්න දැන් බෙඩ්රූම් ඇන්ඩ් ලිවින් කියලා දැම්මා. හරිද? ජෙනරල් ඩේටා ටික ඕකේ. ඊට පස්සේ ඊළඟ ටැබ් එක තියෙනවා ඒකෙම ඉන්ටර්නල් ලෝඩ්ස් ටික දාන එක. ඕවර්හෙඩ් ලයිටින් එක දාන්න ඕන මුලින්ම. හරිද? හ්ම්. ෆික්ස්චර් ඒක මොකද්ද මේ රේසිට් ටයිප් එකක්ද අන්වෙන්ටඩ්ද වෙන්ටඩ්ද ෆ්‍රී හැංගින්ද කියන එක දාන්න ඕනේ. අර හ්ම්. සීලින් එකේ එළියටද ඇවිල්ලා තියෙන්නේ ඇතුළට ගිහිල්ලාද හ්ම්. තියෙන්නේ නැත්නම් එල්ලෙන්ඩද දාලා තියෙන්නේ කියන එක මෙතනදී සිලෙක්ට් කරන්න ඕනේ. හ්ම්. මේ සීලින් ලයිට් එක ඕවර්හෙඩ් ලයිට් එක. හ්ම්. හරිද? ඒක මාරි වෙන්ටඩ් හරි අන්වෙන්ටඩ් හරි මොකක් හරි දාපන්. ඊට පස්සේ ඒකේ වොටේජ් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ සීලින් එකේ ලයිට් උඹ පහක් දාලා තියෙනවා නම් ආ. එකක් වොට් 30යි නම් ආ. 30 මේ පහෙන් වැඩි කරාම කීයද මේ 150යිනේ. හ්ම්. 150 මෙතන ගන්න ඕනේ. හ්ම්. හ්ම්. හරිද? ඒකේ බැලන්ස් තියෙනවා නම් බැලන්ස් දාන්න පුළුවන්. බැලන්ස් එකේ බැලන්ස් කීයක් තියෙනවද කියලා. බැලන්ස් මේ දැන් අපි පහක් දැම්ම නම් 5යි කියලා දාන්න ඕනේ මෙතන. හ්ම්. නැත්තම් නෑ කියලා බිංදුව දැම්මත් කමන්නේ. එකයි නම් එකයි කියලා සීලින්గ్ දාන්න ඕනේ. රෙසිස්ට් එකට බැලන්ස් දෙන්නේ නැහැ නේ. නෑ මං කියන්නේ උඹ මේ සීලින් රිසෙට් එකට උඹ ආ. මේවා වගේ දැම්මොත් මොනවාද මේ මොකක්ද මේ ෆ්ලොරසන් වගේ දැම්මොත් අනිවාර්යෙන් බැලස්ට් එකක් එනවනේ ආ. ඉලෙක්ට්‍රිකල් බැලස්ට් එකක් හරි එනවා ආ. ෆ්ලොරසන්ට් වගේ දැම්මොත් ඔව් LED LED. වගේ හ්ම්. දැම්මොත් නම් එන්නේ නැහැ ආ. ෆ්ලොරසන්ට් වගේ දැම්මොත් එනවා ආ. මේ ඒක හරිද ඊට පස්සේ ෂෙඩියුල් එක ඒ කියන්නේ ලයිට් ඔන් ඔෆ් වෙන වෙලාව ෂෙඩියුල් එක ඔබ මෙතනින් ආ. මේව කරන්න ඕනේ හදන්න ඕනේ ක්‍රියේට් නිව් ෂෙඩියුල් කියන එකට ගිහිල්ලා ෂෙඩියුල් එක හදන්න ඕනේ ආ. හරිද එතකොට මේක අවල් මේ ෂෙඩියුල් එකේ නමක් ගා ගන්න ඕනේ ජෙනරල් ෂෙඩියුල් හරි මොනවාරි කියලා ලයිටින් ෂෙඩියුල් හරි මොනවාරි කියලා ගාපන් ලයිටින් නම් හ්ම්. ලයිටින් ෂෙඩියුල් කියලා දාපන් හ්ම්. හරිද ලයිටින් ෂෙඩියුල් කියලා දැම්මා මේ හරිද ඊට පස්සේ මේ අවලි ප්‍රොෆයිල් එක හදන්න ඕනේ ඔබ මේක මොකද්ද VRF එකක්ද ස්ප්ලිට් එකක්ද දාන්නේ නෑ නෑ එහෙම නෑ. නිකන් ලෝඩ් එක විතරයි. උඹට මේකේ ලෝඩ් කැල්කියුලේෂන් එක විතරද කරගන්න ඕනේ ආ. සිස්ටම් ඩිසයින් එකක් අවශ්‍ය නැහැ නේ නෑ නෑ. ආ මේ එහෙනම් මෙතන මේ ප්‍රොෆයිල් එක දාපන් මේ මොකක්ද කියලා. මෙතන මොකද්ද? දැන් මේ ඒ කියන්නේ වීක් ඩේද මොකක් වීක් ඩේස් වල එකක් වීකෙන්ඩ්ස් වල විදියක් ආ. ෂෙඩියුල් කරන්න පුළුවන් අපිට. ආ. වීක් ඩේස් වලට එක විදියකට යන්න පුළුවන් වීකෙන්ඩ්ස් වල යන්න පුළුවන් තව විදියක් හොලිඩේස් වල තව විදියක් යන්න පුළුවන්.
ඒ ඔව්. ප්‍රොෆයිල් තුනම හදන්න ඕනේ මේක ලයිටින් වලට. හා. හරිද? මෙතන ඉස්සෙල්ලාම ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරගන්න ඕනේ ප්‍රොෆයිල් 1 එක. ඊට පස්සේ ඒක රීනේම් කරගන්නේ weekdays කියලා. හ්ම්. weekdays කියලා මේව කරගත්තා. ඊට පස්සේ උඹට මේ ලයිටින් ඔන් වෙන වෙලාවල් මම හොටෙල් එකක ලොකුවට අයිඩියා ගන්න මම නිකන් දාන්න. රෑ 12 ඉඳලා උදේ 6 වෙනකන් 120 විතර වගේ ලයිට් දාලා නෑනේ තියෙනවද නැද්ද? සාමාන්‍ය රෑට දානවනේ රෑ 6 විතර අත අත විතර නෑ නෑ මම වෙනවා. කියන්නේ රෑ 12 ඉඳලා උදේ 6 වෙනකන් ඔව්. ලයිට් කොච්චරක් විතර යූස් කරන්න බලාපොරොත්තු වෙනවද? කාමරවල හොටෙල් කාමරවලදී ඔව් රෑ 12 ඉඳන් 100 ඕනනම් 60ක් විතර 60ක් 40ක් විතර 60 කාමරවල වැඩ කරේ. 140ක් විතර දානවා. හරිද? උඹට ඕන විදිහට මේක ෂෙඩියුල් එක හදාගන්න පුළුවන්. හරිද? හ්ම්. ඊට පස්සේ උදේ ඊට පස්සේ 6නේ ගියම උදේ ඊට පස්සේ 7 ඉඳලා හවස කීය වෙනකන්ද? හවස 5 වෙනකන්. හවස 5 වෙනකන් කීයක් වගේ යූස් වෙනවද? 120ක්. හ්ම්. 120ක් විතර දැම්මා. හරිද? ඊට පස්සේ හවස 6 ඉඳලා රෑ 12 වෙනකන් හ්ම්. 100ට 100ම දානවා. හ්ම්. හරිද? හ්ම්. මම නිකන් මේ දැන් උඹට කැමති විදිහට උඹට හදාගන්න පුළුවන්. ඒක හරිද? දාමු 90ක් විතර. 90ක් විතර දානවා. හ්ම්. හරි. හරිද? ඊට හ්ම්. පස්සේ ඒක ඕකේ. ඊට පස්සේ හදාගන්න ඕන උඹ දෙවනි ප්‍රොෆයිල් එක. හ්ම්. දෙවනි ප්‍රොෆයිල් එක හදාගන්න ඕනේ මේ වීකෙන්ඩ්ස් වලට. ඔව්. වීකෙන්ඩ්ස් වලට හදාගන්න ඕනේ. ඒකත් උඹට අර විදියටම හදන්නත් පුළුවන්. හොටෙල්ස් දැන් ඔෆිස් වල වගේ නම් වීකෙන්ඩ්ස් වැඩ කරන්නේ නැහැ නේ. හ්ම්. එතකොට 100ට 5ක් විතර තමයි දාන්නේ මුළු දවසටම. හ්ම්. හරිද? එතකොට හොලිඩේස් වලටත් 100ට 5ක් විතර තමයි මුළු දවසටම දානවා. සිකියුරිටි ලයිට් අනම්මනම් වලට 100ට 5ක් විතර දානවා. හ්ම්. දැන් මේක හොටෙල් නේ කිව්වම වීකෙන්ඩ්ස් හොලිඩේස් එහෙම කියලා ගන්න බෑනේ. හ්ම්. ඒක උඹ බලලා හරි විදියට මේව කරගනි. හරිද? හ්ම්. 6 වෙනකන් දානවා කීයද ඉස්සෙල්ලා දැම්ම 140ක් විතර. ඊට පස්සේ 7 ඉඳලා 5 වෙනකන් දැම්ම 100ට කීයද? 20ක් විතර. ඔබ කැමති විදියට හදාගෙන හොඳ. හ්ම්. 17 ඉඳලා ඊට පස්සේ 24 වෙනකන් දැම්ම 190ක් විතර. ඔය විදියට හදා ගන්නවා. ඊට පස්සේ ප්‍රොෆයිල් තුනට ගන්නවා. ඒක දානවා මේ හොලිඩේස් කියලා. හ්ම්. හොලිඩේස්. ප්‍රමාණය හොලිඩේස් කොච්චර වලටත් කාලයකට උඹ ඕක කැමති බලන්නේ විදියට මේක දා හා මේ කොච්චර දවසක බා. හා දවසක පැය 24ට. ඔව් ඔව් පැය 24 ඊට ලයිට් ලෝඩ් භාවිතා එක කරන වෙන විදිය. ලෝඩ් එක ගන්න මේ මාසයකටද අපිට මාසෙට ගන්නත් දවසට ගන්නත් පුළුවන් මාසෙට ගන්නත් පුළුවන් අවුරුද්දට ගන්නත් පුළුවන්. හා හා කැමති විදියට පුළුවන්. හ්ම්. උඹ මේ හොලිඩේස් එකත් කැමති විදියට දාගනින්. ඒක හ්ම්. පර්සන්ටේජ් එක කොහොමද කියලා. හ්ම්. මම මේක එකක් දාගෙන යනවා. හ්ම්. හ්ම්. ඊට පස්සේ මේ කියන්නේ ඔබට ඒ ටික ඔබ ෂෙඩියුල් එක හරි ලයිටින් ෂෙඩියුල් එක හරි ඕකේ කරා. හ්ම්. එතකොට ඔබ ලයිට් ඒ ෂෙඩියුල් එකට වැඩ කරන්න කියලා හිතාගන්න. ටාස්ක් ලයිට් මොන හරි තියෙනවද කාමරවල? ඔව් තියෙනවා නම් ඔව් දාන්න. ටාස්ක් ලයිට් මොන හරි තියෙනවා එක නම් ගානේ දාන්න දැම්මා පුළුවන්. නිකන් අපි හිතමු වෝට් මේ 15 විතර ටාස්ක් ලයිට් එකක් තියෙනවනේ හ්ම්. එහෙම දාන්න පුළුවන්. දාලා හ්ම්. අර ෂෙඩියුල් එකම දාන්නත් පුළුවන්. ආ. එතකොට ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් යූස් වෙනවද කියන එක දාන්න පුළුවන්. අපි හිතමු කම්පියුටර් එකක් තියෙනවා කියලා එක කාමරයකට. හ්ම්. ඒ කම්පියුටර් එක අපි හිතමු වොට් එක ලැප්ටොප් 150ක් නම් ලැප්ටොප් හරි ඒ ආ. ලැප්ටොප් එකයි කියන කම්පියුටර් හරි මොනවා හරි තියෙනවා නම් ආ. ඒ වොට් ගාන ආ. අපි හිතමු ලැප්ටොප් 5ක් යූස් වෙනවා කියලා එක කාමරයක. ඒතකොට ලැප්ටොප් එකට වොට් ගාන බලපන්. බලලා අපි ආ. හිතමුකෝ 5ක් තියෙනවා නම් 500 වොට් 500යි කියලා මෙතන දානවා. ආ. ඊට පස්සේ ඒකටත් ෂෙඩියුල් එකක් උඹ මෙතන හදන්න ඕනේ. ආ. අර විදියටම වීක් ඩේස් වල වීකෙන්ඩ්ස් වලට එම හදන්න ඕනේ. නැත්නම් අර ලයිටින් එකම දාන්නත් පුළුවන් ඔබට. හ්ම්. ඒ ෂෙඩියුල් එකම. ඊට පස්සේ මිනිස්සුන්ගේ එක මේ වෙනම ඔබ හදන්න ඕනේ. සාමාන්‍ය කාමරයකට අපි හිතමුකෝ මේ 6ක් තුන්දෙනයි ඉන්නවා කියලා නිකම් තුනයි තුනයි ආ 3යි හ්ම්. තුනයි කියලා දානවා. හ්ම්. හරිද?
පේපර්ස්ලා 3යි. එතකොට මේ ඇක්ටිවිටි ලෙවල් එක අහනවා. කාමරවල දැන් සීටත් ඇන් රෙස්ට් වගේනේ තියෙන්නේ කාමරවල. දැන් මේ ලිවින් හරි බෙඩ්රූම් හරි ඔව්. උඹට කැමති විදිහට දාන්න පුළුවන්. ඒ කියන්නේ යූසර්ගේ ඇක්ටිවිටි ලෙවල් එක ඔෆිස් වර්ක් එකක්ද සෙකන්ඩරි වර්ක් නෑ, එකක්ද හෙවි වර්ක් ඔව් එකක්ද සීටට් එක ඩාන්සින්ද රෙස්ට්. ඇත්ලටික්ද ඒවට වගේ ඕන එකක් දාන්න පුළුවන්. සීටට ටෙස්ට් කියන එක දාන්න. හ්ම්. හරිද? එතකොට එයා ඒවල සෙන්සිබල් ලෝඩ් ඒවා ටික ගන්නවා. ඊට පස්සේ උඹ ෂෙඩියුල් එක හදන්නත් ඕනේ ඒකට. ඔව්. අලුත් ෂෙඩියුල් එක කාමරේ ඉන්නේ මොන වගේද කියන එක ෂෙඩියුල් එකක් හදන්න ඕනේ. ඒක මම නිකන් දානවා ජෙනරල් කියලා. හරිද? හ්ම්. ජෙනරල් ජෙනරල් ෂෙඩියුල් කියලා දානවා. ඊට පස්සේ ඒකටත් උඹ අර විදිහට ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරලා ප්‍රොෆයිල් එක වීක් ඩේස් වලට වෙනම එහෙම හදන්න ඕනේ. ඔව්. වීක් ඩේස් වලට කොහොමද සාමාන්‍යයෙන් මේ රෑ 12 ඉඳලා සාමාන්‍යයෙන් උදේ 8 විතර වෙනකන් කාමරයක ඉන්න ඕනේ නේද? හ්ම්. හ්ම්. 8 වෙනකන් මෙතන ඔකියුපයිඩ් කියලා දාන්න පුළුවන්. නැත්තම් මේ 8 වෙනකන් ඉන්නවා කියන එක 100ට 100 දාන්නත් පුළුවන්. හ්ම්. හරිද? ඊට පස්සේ 9 ඉඳලා හවස කීයද? 3 විතර වෙනකන් වගේ කාමර වලින් ගෙස්ට්ලා ඉන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඔව්. 4 විතර එනකම්. අපේ නික් ආ 4 විතර එනකම්. 4 ඒ. 4 විතර එනකන් නැහැ. අපි නිකන් ඕනනම් අපිට 110ක් විතර දාන්න පුළුවන්. හ්ම්. ඊට පස්සේ 17 ඉඳලා අයිමත් රෑ වෙනකන් ඉන්නවා කියලා දාන්න පුළුවන්. එකක් හරිද? විතර. අපිට කැමති විදිහකට හදාගන්න පුළුවන් හ්ම්. මේ ෂෙඩියුල් එක. හ්ම්. ඊට පස්සේ මේ මේකට මේ කවදද මේ වීකෙන්ඩ්ස් වලට ඊට පස්සේ වීකෙන්ඩ්ස් වලට වෙනම හදා ගන්න ඕනේ. හරිද? හ්ම්. ඊට පස්සේ මේකට වෙනම හදා ගන්න ඕනේ. හොලිඩේස් වලට හ්ම්. හොලිඩේස් වලට වෙනම හදා ගන්න ඕනේ. ඒ ටික හදලා මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. මෙතන මේ ඇසෙස්මන්ට් එක දා ගන්න ඕනේ. හරිද? ඩිසයින් එකයි වීක් ඩේස් වලටයි මෙහෙම සිලෙක්ට් කරා ඔව්. අපේ මේ ප්‍රොෆයිල් එක ඔව්. මෙහෙම ක්ලික් කරන්න ඕනේ. එතකොට එක කියන එක වැටෙනවා. ඔව්. එතකොට වීකෙන්ඩ්ස් ටික සිලෙක්ට් කරලා සැටර්ඩේ ඇන් සන්ඩේ කියලා වීකෙන්ඩ්ස් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඔව්. එතකොට එයාගේ ඩිසයින් එක ගන්නවා. හොලිඩේස් කියන එක සිලෙක්ට් කරා හොලිඩේස් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඔව්. හරිද? ඔව්. ඒ විදිහට ඕකේ කරගන්න. හරිද? දැන් ඉස්සෙල්ලා එකේ අපි අර ලයිටින් එකෙත් ඒක ඒ හදාගන්න ජෙනරල් ඕනේ. එකේනේ ඒක තිබ්බේ. ඔව් ජෙනරල් එකේ. හරිද? ඔව්. මේ අරකෙත් කරන්න ඕන ලයිටින් එකෙත් ඒ විදිහට හදාගන්න ඕනේ. හරිද? ආහා. ආයෙකනේ ඒකට ඒ ගිහිල්ලා විදිහට ජෙනරල් ගිහිල්ලා කරන්න ඕනේ. ඔව් ඔව්. හරිද? නේද ස්පේස් ඒක එකේනේ ඉන්නේ. ඔව් ස්පේස් එකේ අපි ෂෙඩියුල් එක හදාගන්න ඕනේ බා. ආ. මේ ඒ ෂෙඩියුල් එක ඒ විදිහට හදාගන්න ඕනේ. ආ. හරිද? ආහා. මේ ඊට පස්සේ උඹට මිසලේනියන් ලෝස් මොනවාරි තියෙනවා නම් ඒ කියන්නේ වෙන මොනවාරි ලෝඩ් තියෙනවා නම් ඒව දාගන්නත් පුළුවන් මෙතන. මොන ලෝඩ්ද? මොනවාරි මොනවාරි තියෙනවා නම් මොනවාරි ඉක්විප්මන්ට් වෙන මොනවාරි ලෝඩ් තියෙනවා නම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් වලට වැටෙන්නේ නැති ලයිටින් වලටත් වැටෙන්නේ නැති වෙන මොනවාරිම ලෝඩ් තියෙනවනේ මොනවද තියෙන්නේ? අපිට ඒව ඒ කියන්නේ පෝටබල් AC හරි මොනවාරි එකක් තියෙනවා නම් ආ ෆෑන් මොනවාරි එකක් ෆෑන් වැටෙනවනේ. පෑනුත් ඉක්විප්මන්ට් වලට දාන්න පුළුවන්. ආ. වෙන මොනවාරි ලෝඩ් තියෙනවා නම් ඒව දාගන්න පුළුවන්. ඉතින් මොනවද ඒ ලෝඩ්? හරිද? අපිට ලංකාවේ නම් ඒ ලෝඩ් යූස් වෙන්නේ නැහැ ගොඩක්. ඔය හීටින් ආ. පර්පස් වලට අනම්මන යූස් ආ වෙන එන එක ඒවා. ඕනේ නැහැනේ. ඒව අපිට ඕනේ නැහැ. හ්ම්. මේ ඊට පස්සේ ඉන්ටර්නල්ස් ටික හරි. ඊට පස්සේ වෝල් ඇන්ඩ් වින්ඩෝ ටික ඕනේ. හරිද? හ්ම්. මේ ඊට පස්සේ දැන් අපි හිතමු කාමරයෙන් වගේ ඔය රිමෝට් ජෙනරල් එකට පැත්තේ පොඩ්ඩක් බලන්න. හ්ම්, හ්ම්. ආ ඔය ටික දුන්නා. ඊට පස්සේ අර අපි අර මේ ෂෙඩියුල් කරේ කොතනින්ද? ඒ ෂෙඩියුල් කරේපම් මෙතන ෂෙඩියුල් කරා ක්‍රියේට් නිව් ෂෙඩියුල් කියලා ආ. ලයිටින් වලට එකක්. ආ. මෙතන
පීපස්ලා ළඟට ගිහිල්ලා එකක් ෂෙඩියුල් එකක් කරා ජෙනරල් එකක් නිකන් ආ මිනිස්සුන්ට. ආ ජෙනරල් එතකොට අර සෙටින්ග් එක. ලයිටින් ෂෙඩියුල් එකට ගියාම තමයි අර අරක සෙලෙක්ට් කරේනේ අර මේ වීක් ඩේස් වලට එක ඔව් දෙකේ මේම එනවා බං ෂෙඩියුල් එක ආ හදද්දී උඹට මම මේක නිකන් ඕකේ කරලා ඉවරලා මේ තියෙන්නේ. අපිට ඒක මෙතන ෂෙඩියුල්ස් කියලා තියෙනවා මේ ආ තියෙන බං. හරිද? ආ මෙතන ආ අපිට මෙතනින් මේ ෂෙඩියුල් එකට ගියාම මේ ලයිටින් එක අපි හදපු ලයිටින් එක ආ ඒක බලා ගන්න පුළුවන්. හරිද? ආ මම ඉස්සෙල්ලඹට කිව්වේ ආ අර වීක් ඩේස් වලට මේක දා ගන්න ඕන. ආ ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරන්න ඕන. ආ වීකෙන්ඩ්ස් වලට අර ප්‍රොෆයිල් එක දා ගන්න ඕන. ආ හොලිඩේස් වලට ඒ ප්‍රොෆයිල් එක දා ගන්න ආ ඕන. ඊට පස්සේ අපි ජෙනරල් එකක් හැදුවා. ආ හරිද? ඒක හැදුවා මේ විදියට. ඉතින් මතකනේ උඹට? ආ ජෙනරල් එකක් හැදුවා ඊට පස්සේ අසයින්මන්ට් එකක් දැම්ම මේ විදියට. ආ අපිට තව ෂෙඩියුල් එකක් ඕන නම් තව විදියට යූස් කරන්න පුළුවන්. ආ ඕන විදියට ෂෙඩියුල්ස් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන උඹට වෝල් එකත් කලින් හදා ගන්නත් පුළුවන්. අපේ ස්පේස් එක හදද්දී ඒකෙදී හදා ගන්නත් පුළුවන්. අපි හිතමු වෝල් එක අපි කලින් හදා ගන්නවා කියලා. හ්ම් හරිද? උඹට ෂෙඩියුල් ටික මේ මුලින්ම පෙන්නන්න. ඒකට ලේසියි උඹට. අතනදී හදන්න ගියාම උඹට පැටලෙනවා වගේ. මේ වෝල් තියෙනවනේ ඇසෙම්බලි එක. සෑහෙන දෙයක් ආ? සෑහෙන දෙයක් තියෙනවනේ මේකේ නැත්නම් වෝල් ඇසෙම්බලි එක තියෙනවා. වෝල් හ්ම් එක හදා ගන්න ඕනේ. හරිද? හ්ම් වෝල් එක අපි හිතමුකෝ ජෙනරල් කියලා මොකක් හරි වෝල් එක නිකන් කොමන් එකක් කියලා. හ්ම් කොමන් එකක් තියෙනවා කියලා හ්ම් වෝල් එක. ඒ වෝල් එක මේ ඒකේ ඊට පස්සේ ආන අවුටර් සර්ෆේස් කලර් එක මොකද්ද කියලා ඩාර්ක් නම් ඩාර්ක් දෙන්න පුළුවන් ලයිට් නම් ලයිට් දෙන්න පුළුවන්. හ්ම් එතකොට මේකේ තියෙන අර මේක වෙනස් වෙනවා. හ්ම් රේටින් එක වෙනස් වෙනවා. මොකද ලයිටින් තිබ්බම රිෆ්ලෙක්ට් වෙනවනේ. ඩාර්ක් තිබ්බම මේ ඇබ්සෝබ් වෙන නිසා හ්ම් මේ රේටින් එක වෙනස් වෙනවා. ඉතින් ඩාර්ක් තිබ්බම 0.9යි ලයිට් තිබ්බම 0.4යි පාය. ඒ කියන්නේ ඇබ්සෝප්ෂන් වෙන එක අඩු නිසා රිෆ්ලෙක්ට් වැඩි නිසා ඒක අඩු වෙනවා. හරිද? ඩාර්ක් කියන එකම නිකන් තිබ්බා. උඹ වගේ කලර් එක බලලම දාගන්නේ. හරිද? ඊට පස්සේ වෝල් එක හදාගන්න තියෙනවා. මේ මුලින්ම වෝල් මොකද ඔව් ඒකේ ඩාර්ක් කියලා මොකක්ද අවුට්සයිඩ් සර්ෆේස් කලර් කලර් එක. ආ ඔබට බිත්තියේ කලර් එකද? ආ ඒ ඩාර්ක් නෙමෙයි ඒක ආ හරි ඒක ඩාර්ක් රිෆ්ලෙක්ට් ඔබට වෙනකොට ලයිට් අර මේ වගේ හීට් එකත් වැඩි යනද ඒකද ඔව් ඔව් ඩාර්ක්ද ලයිට්ද නැත්නම් මීඩියම් කලර් එකක්ද මීඩියම් තියෙන්නේ ඕන එක. දැම්මනේ ඔබට ඕන විදිහකට දාගන්න ආ පුළුවන්. සර්ෆේස් කලර් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ උඹ තියෙන්නේ බ්ලොක්ද මේ මොනවද තියෙන්නේ බ්‍රික්ද මොනවද තියෙන්නේ වෝල් එක. බ්‍රික් බ්‍රික්නේ තියෙන්නේ. කීයද thickness එක? 225 වෝල් එකක්ද නැත්නම් outer surface එක මොනවද? 225 225. එතකොට සාමාන්‍ය මුලින්ම තියෙන ප්ලාස්ටර් එකනේ බා. හරිද? එතකොට මුලින්ම ප්ලාස්ටර් එක මෙතන මිලිමීටර් 20 ප්ලාස්ටර් එක කියන එක දාගන්න ඕනේ. හරිද? ප්ලාස්ටර් හරිද? සිමෙන්ට් ප්ලාස්ටර් එක. හරිද? හරිද? සිමෙන්ට් ප්ලාස්ටර් එක. thickness එක ඇවිල්ලා මිලි 20යි. හරිද? ඊට පස්සේ එයා සර්ෆේස් එක නෙමෙයිනේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ බ්‍රික්නේ තියෙනවා කිව්වේ. බ්‍රික් වෝල් කියන එක මෙතන සිලෙක්ට් කර ගන්න ඕනේ. මෙතන this is විනාඩි if I 10කින් කට් වෙයි හා විනාඩි 10කින් කට් වෙයි කට්ටේ ආයෙමත් ඒකෙම ලොකුනා ඔව් නම් ගන්න නේ. ඔව් මේ මේ තියෙන්නේ 8 inch common brick කියන එක දානවා. හරිද? හරිද? මෙතන උඹට කැමති බ්‍රික් එකක් දාන්න පුළුවන්. අඟල් හරි 4 එක දාන්න පුළුවන්. හරිද? හ්ම් මං අඟල් කීයද 8 කොමන් බ්‍රික් එක දැම්මා. හරිද? ඊට පස්සේ ආයෙමත් ප්ලාස්ටර් එකක් නම් මේකේ තියෙන්නේ. මිලි 15 ප්ලාස්ටර් එකක් දානවා. 15 ප්ලාස්ටර් එකක් දානවා. මිලි කියලා දාන්න බෑනේ අඟල් නේ මෙතන දාන්නේ. උඹ අඟල් අඩි අඟල් නේ පාවිච්චි වෙන්නේ නේ. උඹ අඟල් භාගෙනේ ඔව් 0.5 ඉන්චස් එතකොට 0.5 කියන එක දානවා.
හරිද? ඊට පස්සේ මෙතනත් අඟල් භාගේ බේසන් පහේ ප්ලාස්ටර් එක. හරිද? ඒක දාගන්න ඕන මෙතන. ඒ ටික දාගත්තට පස්සේ අර U values ටික එයා ගන්නවා ඔටෝ. අර ෆේස් බ්‍රික් මොකද්ද? ඒක අපි ඒක වැඩක් නැහැ. මේක ඩිලීට් කරලා දාන්න තියෙන්නේ. රිමූව් කරන්න තියෙන්නේ. රයිට් ක්ලික් කරා රිමූව් කරා. හරිද? එතකොට මේ උඹේ කොමන් නෝල් එක හරි හදලා. මේකේ මොනවාරි ප්‍රශ්න තියෙනවද තව අහන්න? අර හයිට් ඒවා මේවා. කොහෙද හයිට් තියෙන්නේ? අර තියෙන මැද ස්පෙસિෆික් හයිට්. ඒව ඔක්කොම බං ඒව ගන්නවා බං. ඒ අපේ මේවා හීට් එක තියෙන්නේ. හා හා. ඩෙන්සිටි එක, හීට් එක, R value එක, U අපි අර යාරක value ඒවා විතරක් ටික දුන්නාම ඔක්කොම හරියද? එයා අපිට හා. අර ජෙනරල් ඩේටා ටික දුන්නාම එයා ඒවා හරි ටික හරි. ගන්න. U value එක එයා කැල්කියුලේට් කරගන්නවා. හා හා. හරිද? මේ U value එක වෙනස් වෙනවා. ඔබ මෙතන ඩාර්ක් නම් ඩාර්ක් දුන්නාම ලයිට් දුන්නාම ලයිට් නම් ඒක වෙනස් වෙනවා. මේ ඊට පස්සේ ඒක ඕකේ කරගන්නවා. හරිද? වෝල් එක ඕකේ. හරිද? ඊට පස්සේ උඹට හදාගන්න පුළුවන් රූෆ් එක ඩිසයින් කරගන්න ඕන රූෆ් එක දාගන්න පුළුවන්. ස්ලැබ් එකක් නම් තියෙන ස්ලැබ් එක විදිහට දාගන්න පුළුවන්. හරිද? අර විදිහම තමයි. හා. ස්ටීල් රූෆ්ට ඒ ටික දාගන්න පුළුවන්. හරිද? එතකොට මේ වින්ඩෝ එක හදන්නත් පුළුවන්. මෙතන රූෆ් වින්ඩෝස් එක පොඩ්ඩක් මේ බලමු. රූෆ් එකේ රූෆ් එකේ තියෙන මේ තියෙන ස්ටීල් ඩෙක් එකක්ද තියෙන්නේ. හා නැත්නම් කොන්ක්‍රීට් තියෙන අඟල් 4 ලයිට් වෙයිට් කොන්ක්‍රීට් එකක් කියලා හිතමුකෝ. හා. ඒ ස්ලැබ් ඉස්සෙල්ලාම එකක් තියෙන යනවනේ ටයි අපි. හා ඒ ස්ලැබ් එකන්නේ. ඔව් ස්ලැබ් රූෆ් টොප් එක මොකද්ද රූෆ් එක මොකද්ද රූෆ් එක නිකන් රූෆ් එකක්ද තියෙන්නේ මොනවද තියෙන්නේ ඔව් රූෆ් එක නිකන් රූෆ් එකක් තියෙන. මොකද නිකන් රූෆ් කියන්නේ ඇස්බෙස්ටොස්ද ඇස්බෙස්ටස්. මොනවද ඇස්බෙස්ටස්. මෙතන ස්පෝල් ඇස්බෙස්ටස් තියෙනවද දන්නේ නැහැ බලපන් මෙතන උඩ තිබ්බා මං හිතන්නේ. කොන්ක්‍රීට් නෑනේ. බේසික් ප්ලයිවුඩ් ඇස්පෝල් මුලින්ම තියෙන ප්ලයිවුඩ් නේ. ප්ලයිවුඩ් තියෙනවා එයා මුලින්ම තියෙන්නේ ස්පේස් ප්ලයිවුඩ් නේ. බෝඩ් එකනේ මුලින්ම ගන්න. ප්ලයිවුඩ් නැත්තම් තියෙනවා ජිප්සම් නෙමෙයිනේ ප්ලයිවුඩ් බෝඩ් එක. ජිප්සම් බෝඩ් තියෙනවා එකෝස්ටික් ටයිල් තියෙනවා ඉන්සුලේෂන් තියෙනවා වුඩ් සයිඩින් තියෙනවා ස්ටීල් ඩෙක් එක තියෙනවා ස්පෝල් රෝල් බිල්ඩ් අප් රූෆින් මොකක් හරි එකක් උඹම නැත්නම් මෙතන ටයිප් කරන්නත් පුළුවන් උඹට ඕන ටයිප් කරාම ඉතින් ඒක මොනවා හරියට එයිද? ඇයි ඒක න ඒක තික්නස් ඒව ඔක්කොම දාන්න ඒක ඕන උඹ මුලින්ම තික් තියෙන කියන එකනේ එක දාන්න ඕනේ යටම තියෙන එකනේ. ඒක ඔව් යටම තියෙන එකනේ. ඊට පස්සේ රාෆ්ටර්ස් නේ තියෙන්නේ. ඔව් රාෆ්ටර්ස් වලට ඔය තියෙනවනේ මම මෙතන වුඩ් කියලා තිබුණා ඔව්. ඒතර වුඩ් එකද මෙතන දාන්න ඕනේ. ඔව් ඒව ඔක්කොම දාන්න ඕන උඹ මෙතන වුඩ් සයිඩින් කියන ඒවා දාලා ඊට වුඩ් සයිඩ් ඉන්නේ. පස්සේ රාෆ්ටර්ස් නෙමෙයිනේ. ඔව් රාෆ්ටර්ස් ඒවා උඹට රාෆ්ටර්ස් කියලා දාන්න පුළුවන් ආ. ඒකේ තික්නස් එක කොච්චරද ඒවා දාන්න ඕනේ හරියට ආ. තික්නස් දාන්න ඕනේ ඊට පස්සේ මේ මොනවද තියෙන්නේ මේ මොකද ඒක වල් කරා මේ ඔය ටික දානවා හරිද ඔය ටික දාලා මේ ඊට පස්සේ මොනවද තියෙන්නේ ඔබගේ තියෙන ටික දාපන් ආ. ඇස්බෙස්ටස් ආ. තියෙනවා ඊට පස්සේ මේවා තියෙනවා ඊට පස්සේ සීලින් එකක් තියෙනවා නම් සීලින් එකේ මොනවද තියෙන්නේ ඒවා ටිකක් දාන්න වේකට ඉන්සුලේෂන් තියෙනවා නම් ඉන්සුලේෂන් ආ දාලා සීලින් එක අන්තිමට එන්නේ නේ. ඔව් රූෆ් එකේ අන්තිමනේ සීලින් එකේ එන්නේ ආ. ඒ විදිහට මේ උඹ මේක ඩිසයින් කරගන්න ඕන රූෆ් එක ඒ විදිහට දාගනි ආ. මම ස්ලැබ් දාපු නිසා මම ඔය රූෆ් මගුල් දන්නේ නැහැ ඉතින් රූෆ් ආ. එක ආ. හරියටම ඔක තික්නස් අරගෙන ඒව ටික උඹ බලලා හරියට හදාගන්න හ්ම්. දාපු ඔක්කොම මම මේවට ඔය ස්ලැබ් දැම්මේ හ්ම්. හ්ම්. එතකොට දන්නවනේ මම උඩ ප්ලාස්ටර් මේ ප්ලාස්ටර් කියනවා මැද කොන්ක්‍රීට් එක කියනවා
අයමත් යට මේ ඕන්නම් එකක් දාන්නත් පුළුවන්. වෙන මොන හරි ඉන්සුලේෂන් එකක් දාන්නත් පුළුවන්. මේ උඩ ප්ලාස්ටර් එක ටයිල් එක දාන්න නැද්ද එතකොට? ආ හලෝ. එල ඔව්. කොයිද බං ගියේ? හරිනේ මම කෝල් එකක් ආවා. මේක නේපන් අපි කොයිද බං කර කර ඉන්නේ. වාලේ. හරි. වහල ඊට පස්සේ එතකොට අපි මොනවද ටයිල් කරේ? එක එතකොට ස්ලැබ් එක එනවා නම් ටයිල් එක දාන්න නැද්ද? දාන්න පුළුවන් ඒක. ටයිල් ඊට පස්සේ ප්ලාස්ටර් එක ඊට පස්සේ කොන්ක්‍රීට් එක. කොන්ක්‍රීට් එක ඒ විදියට. ආ ඒ විදියට හදා ගන්න ඕනේ. ඊට ආ පස්සේ වින්ඩෝ එක තියෙනවා. ආ වින්ඩෝ එක මොකක් හරි වින්ඩෝ ඇසැම්බලි වින්ඩෝ ටයිප් 1 කියලා මොකක් හරි ගන්න පුළුවන්. ආ නිකන් එකක් ගන්නම් මම ටයිප් 1 කියලා. හරිද? ආ ඊට පස්සේ ඩීටේල් ඉන්පුට් කියන එක ටික එක දාන්න ඕනේ. ආ මේක හයිට් එක දාන්න ඕනේ වින්ඩෝ එකේ. ආ හිතමු අඩි 6යි කියලා. අඩි ආ 6යි 3 වින්ඩෝ එක. නිකන් දානවා. උඹ බාහිර එක දාපන්. ඊට පස්සේ ෆ්‍රේම් එකේ උඹ කැමති එකක් දාන්න පුළුවන්. ඇලුමිනියම් දාන්න පුළුවන්, වුඩ් දාන්න පුළුවන්, වයිනයිල් ඔය ඕන එකක් දාන්න පුළුවන්. ආ ෆ්‍රේම් එක මම වුඩ් කියලා දානවා නිකන්. හරිද? ඉන්ටර්නල් ෂේඩ් එක මොකද්ද කියලාත් අහන්න. ආ මොන හරි මේ මොන හරි ඇතුලේ මොන හරි ෂේඩ් එකක් දාලා තියෙනවාද? ඕපන් වේව්ස් ලයිට් එකක් දාලා තියෙනවාද? මොන හරි රෝල ෂේඩ්ස් මොන හරි දාලා තියෙනවාද? ඒවා ඒක මීඩියම්ද ඒවා ටික දාන්න ඕනේ. vertical blinds මොන හරි දාලා තියෙනවා බැම්බු මොන හරි දාලා තියෙනවා නම් ඒව දාන්න පුළුවන්. හරිද? ආ ස්ලයිඩ් ඉන්ටර්නල් ෂේඩ් එක දාන්න ඕනේ නිකන්. ෆ්‍රේම් ටයිප් ඇලුමිනියම්නේ. ඇලුමිනියම් දානවා මොකක් හරි. ආ ඇලුමිනියම් without thermal break. ආ එතකොට බ්ලයින්ඩර්ස් තියෙනවා නම් ඒවා දාන්න පුළුවන් නැත්නම් none කියලා දාන්නත් පුළුවන්. ආ හරිද? ඊට පස්සේ ඒ ටික හරි. ඊට පස්සේ මචං අපි ග්ලාස් එක ඩිසයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ වින්ඩෝ එකේ තියෙන ග්ලාස් එක ආ මේ කාලද බාගෙද ඒ කියන්නේ 8න් මිලි 3ද මිලි 6ද ආ ඒ ටික දාගන්න ඕනේ. හරිද? ආ 8න් එක කියන්නේ නූල. නූල ආ කියන්නේ මිලි 3යින් ඒක. හරිද? ආ ඒ ටික දාගන්න ඕනේ ග්ලාස් එක. ඩබල් ග්ලේසින් නම් ඊළඟ ග්ලේසින් එකක් දාගන්න ඕනේ. ආ හරිද? ට්‍රිපල් ග්ලේසින් නම් ඊළඟ ග්ලේසින් එකක් දාන්න ඕනේ නැත්නම් not use කියලා දාන්නත් පුළුවන්. ආ මේ එක ක්ලාස් එකයි නම් තියෙන්නේ එක ක්ලාස් එක විදියට තියන්නත් පුළුවන්. ආ ඩබල් ග්ලේසින් ට්‍රිපල් ග්ලේසින් නම් ට්‍රිපල් විදියට ආ ગેප් එකක් තියෙනවා නම් ગેප් එකක්